Hi, welcome to my YouTube channel. ඔන්න මම අදත් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ මම කොහොමද කැම්පස් යනකොට මගේ මාසික වියදම මැනේජ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලත් කැම්පස් යන්න ඉන්න කෙනෙක් නම් මගේ මේ වීඩියෝ එක බලන එක ඔයාලට වැදගත් වෙයි. නැත්තම් දැන්වත් කැම්පස් යන එක්කෙනෙක් නම් ඔයාලට මාසෙකට යන වියදම ටිකක් වැඩි නම් මගේ මේ වීඩියෝ එක බැලුවොත් ඒක මැනේජ් කරගන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් වෙයි. එහෙනම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ මේ වීඩියෝ එක දිගටම බලන්න. Hi, welcome again to my YouTube channel. ඔන්න අද මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න වීඩියෝ එකේ කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මට මාසෙකට යන වියදම වගේම අපේ කැම්පස් එකේ තියෙන හොස්ටල්ස් ගැන විස්තරත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඔයත් අපේ කැම්පස් එකට අලුතෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දිගටම බලන්න. මුලින්ම මම කියන්න ඕනේ මේක මට යන මාසෙකට යන වියදම ඒක වෙන එක්කෙනෙක්ට ඒ විදිහටම නොවෙන්න පුළුවන්. මට යන වියදමට වඩා වැඩි වෙන්නත් පුළුවන් නැත්නම් අඩු වෙන්නත් පුළුවන්. මුලින්ම මම මට යන වියදම කොටස් 4කට බෙදුවා. පළවෙනි එක කෑම වලට යන වියදම, දෙවෙනි එක ගමන් බිමන් වලට යන වියදම, තුන්වෙනි එක ලිපි ද්‍රව්‍ය වලට යන වියදම, ඒ වගේම හතරවෙනි එක නවාතැන්නට යන වියදම විදිහට. මුලින්ම මම කියන්නම් කෑම වලට යන වියදම ගැන. ඉතින් කැන්ටිනෙන් කෑම ගත්තොත් වේලකට අඩුම රුපියල් 100ක් වියදම් වෙනවා. ඒ කියන්නේ මස් මාළු බිත්තර වගේ කෑම නැතුව එහෙම කෑම එකක් ගත්තොත් ඔයාලට රුපියල් 250ක් වගේ වේලකට වියදම් වෙනවා. කැම්පස් එකේ එළියේ හැබැයි ළඟ කඩේකින් ගත්තොත් වෙජි කෑම එකක් රුපියල් 130කට වගේ ගන්න පුළුවන්. මස් මාළු බිත්තර වගේ කෑම එකක් රුපියල් 300ක් වගේ මුදලකට ගන්න පුළුවන්. එතකොට මං අඩුම රුපියල් 100ක් එක වේලකට දැම්මොත් දවසකට වේල් 3කට රුපියල් 300ක් වියදම් වෙනවා. එතකොට මාසෙකට 300 ගානේ රුපියල් 9000ක් යනවා. හැබැයි ඉතින් අපි කෑම විතරක් ගන්න නෑනේ. යෝගට් එකක්, කිරි පැකට් එකක්, අයිස්ක්‍රීම් එකක් වගේ මොකක් හරි කෑමක් ගන්නවනේ වැඩිපුර දෙයක්. ඒකින්ද මම ඕවරෝල් 12000ක් මාසෙකට කෑම වියදම් වලට දාලා තියෙනවා. ඊළඟට මම කියන්නම් ගමන් වියදම් ගැන. ගමන් වියදම් ගැන කියන්න කලින් මට හිතුණා අපේ කැම්පස් එකේ හොස්ටල්ස් ගැන පොඩ්ඩක් විස්තර කියන්න. ඔයාලා ෆස්ට් ඉයර් එනකොටම අනිවාර්යෙන් ඔයාලට ෆස්ට් ඉයර් එකේදී කැම්පස් එකෙන් හොස්ටල්ස් හම්බ වෙනවා. එතකොට කැම්පස් එකේ හොස්ටල්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්සයිඩ් හොස්ටල්ස් ඒ වගේම අවුට්සයිඩ් හොස්ටල්ස්. ඉන්සයිඩ් හොස්ටල්ස් තියෙන්නේ කැම්පස් එක ඇතුලේ, අවුට්සයිඩ්ස් තියෙන්නේ කැම්පස් එකේ එළියේ. එතකොට ඉන්සයිඩ් හොස්ටල්ස් දෙකක් තියෙනවා. අවුට්සයිඩ් හොස්ටල්ස් නම් දෙකකට වඩා කිහිපයක් තියෙනවා. ඔයාලට හොස්ටල්ස් හම්බ වෙන්නේ කැම්පස් එකට ඇවිල්ලා රෙජිස්ටර් වෙන දවසේමයි. හොස්ටල්ස් හම්බ වෙන්නේ කැම්පස් එකට එන දවසේ ඔයගලන්ට පෙට්ටියක දාලා චිට්ස් දෙනවා. ඒ චිට් එකක් ගන්න ඕනේ. ඒ චිට් එක ඇතුලේ ඔයාලට හම්බ වෙන්නේ ඉන්සයිඩ්ද අවුට්සයිඩ්ද එහෙම නැත්නම් ඉන්සයිඩ් එකක් නම් මොන ඉන්සයිඩ් හොස්ටල් එකද ඒ වගේම මොකද්ද කාමරයේ අංකය ඇඳේ අංකය ඔක්කොම ඒ චිට් එකේ තියෙනවා. ඉතින් ඒ ඔයාලට හම්බෙන චිට් එක අනුව තමයි ඔයාලගේ හොස්ටල් එක තීරණය වෙන්නේ. ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේ ඔයාලට ඉන්සයිඩ් හොස්ටල් එකක් හම්බුනොත් ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේදී ඒක ගොඩක් දුරට අවුට්සයිඩ් වෙන්න පුළුවන්. වගේම ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේ අවුට්සයිඩ් හොස්ටල් එකක් හම්බුනොත් ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ ඒක ඉන්සයිඩ් හොස්ටල් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙමමයි කියන්නත් බෑ. මොකද මට මගේ ෆස්ට් ඉයර් කාලේ සෙමෙස්ටර්ස් දෙකේම අවුට්සයිඩ් හොස්ටල්ස් හම්බුනේ. ඔයාලට ඉන්සයිඩ් හොස්ටල් එකක් හම්බුනොත් එක කාමරයකට ළමයි දෙන්නෙක් විතරයි ඉන්නේ. ඔයාලටම කියලා බෙඩ් කබඩ් එකක්, එතකොට මේසයක්, ඇඳක් ඒ ඔක්කොම හම්බ වෙනවා. හැබැයි අවුට්සයිඩ් හොස්ටල්ස් හම්බුනොත් ඔයාලගේ කාමරයට ළමයි 3ත් 8ත් අතර ප්‍රමාණයක් ඉන්න පුළුවන්. එතකොට ඔයාලට හදිසියවත් ඉන්සයිඩ් හොස්ටල් එකක් හම්බුනොත් ඔයාලගේ ගමන් වියදම ගොඩක් අඩුයි. මොකද කැම්පස් එක ඇතුළෙමනේ ඔයගලගේ හොස්ටල්ස් තියෙන්නේ. ඒතකොට ලෙක්චර්ස් වලට යන්න එන්න වියදම අඩු වෙනවා. හැබැයි අවුට්සයිඩ් හොස්ටල් එකක් හම්බුනොත් අඩුම රුපියල් 30 ගාස්තුවක් තමයි හම්බ තියෙන්නේ. මොකද අඩුම දුර රුපියල් 30යිනේ. ඉතින් ඒ දුරට හරියන තමයි අවුට්සයිඩ් හොස්ටල්ස් ගොඩක් තියෙන්නේ. නැත්තම් සමහර අවුට්සයිඩ් හොස්ටල්ස් තියෙනවා ඇවිදින්න දුර තියෙන ඒවා. ඉතින් ඒක ඔයාලට හම්බෙන හොස්ටල් එක අනුව ඔයාලගේ ගමන් වියදම තීරණය වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දෙවෙනි අවුරුද්දට එනකොට ඔයාලා අනිවාර්යයෙන්ම බෝඩින් එකක ඉන්න ඕනේ.
දැන් මම ඉන්න බෝඩිමේ නම් රුපියල් 30ක වගේ බස් දුරක් තියෙනවා මට එන්න කැම්පස් එකට. අනිත් විශේෂම දේ තමයි ඔයාලා අපේ කැම්පස් එකට ආවොත් අපේ කැම්පස් එක ළඟ ගොඩාක් බලන්න යන්න තැන් තියෙනවා. එතකොට ඒ වියදමත් එක්ක ඔයාලගේ ගමන් වියදම නම් චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඒකින් මම මාසෙකට මගේ ගමන් වියදම රුපියල් 1800ක් වෙන් කරලා තියෙනවා. ඔය හැමදේම අල්ලලා අනිත් දේ තමයි අපේ කැම්පස් එකේ ඉඳන් ටවුන් එකට කිලෝමීටර 5ක් වගේ තියෙනවා. ඒ කියන්නේ බස් එකේ රුපියල් 50ක වගේ දුර. එතකොට ඔයගොල්ලන්ට ටවුන් එකට යන්න වුණොත් රුපියල් 50ක බස් ගාස්තුවක් වියදම් වෙනවා ඒකට. ඒ ඔක්කොමත් එක්ක තමයි මම රුපියල් 1800 වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කියන්නම් ලිපි ද්‍රව්‍ය වියදම ගැන. ලිපි ද්‍රව්‍ය කියලා කිව්වොත් ඉස්කෝලේ වගේ අපි මෙහිගේ නෝට්ස් ලියන්න ඕනේ නැහැ. ලෙක්චරර්ස්ලා ලෙක්චර්ස් කරන්නේ ප්‍රසන්ටේෂන් එකක් දාලා. එතකොට අපිට ඒ කරන ප්‍රසන්ටේෂන් එක ලෙක්චර් කිව්වරින්හම අපිට හම්බ වෙනවා PDF එක. ඉතින් සමහර ළමයි හැම ලෙක්චර් එකකටම නෝට් එකක් ලියනවා පොත් අරගෙන. දැන්වත් මම නම් එහෙම ගොඩක් දුරට කරන්නේ නැහැ. නෝට්ස් ලියන එක හොඳයි. මම නම් එහෙම කරන්නේ නැහැ. මම ගොඩක් දුරට කරන්නේ print outs ගන්නවා ඒ PDF වල. එතකොට ඒ print outs වලට යන වියදම ඔයගොල්ලෝ notes ලියනවා නම් ඒ පොත් වලට යන වියදම ඒ වගේම A4 sheets ඕනේ අනිවාර්යෙන් අපිට assignments තියනවා කරන්න. ඒ වගේම අපේ degree එකට නම් graph sheets අනිවාර්යයි. ඊළඟට rough sheets අපිට ඕනේ කටු වැඩ කරන්න. එතකොට ඔය ඔක්කොම වියදම් ටික යන්නේ ලිපි ද්‍රව්‍ය වියදම් වලට. ඒකට මම මාසෙකට 1500ක් වෙන් කරලා තියෙනවා. ඒකට මේ මාසෙට 1500 යනවාමයි කියන්න බෑ. ඒක ඉතින් ඒකට වඩා අඩු වෙන්නත් පුළුවන්, ඒකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපි ඒ ලිපි ද්‍රව්‍ය වලට අපිට print outs ගන්න ප්‍රමාණය අනුව, ඒකවල ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඔක්කොම අල්ලලා රුපියල් 1500ක් ලිපි ද්‍රව්‍ය වියදම දාලා තියෙනවා මාසෙකට. අන්තිම එක තමයි නවාතැනට යන වියදම. මම ඉස්සල්ලා කිව්වනේ මේ සෙකන්ඩ් ඉයර් එකට යනකොට අනිවාර්යෙන් බෝඩිමක ඉන්න ඕනේ කියලා. ඉතින් දැන් මම ඉන්නේ සෙකන්ඩ් ඉයර්. ඉතින් මම දැන් ඉන්නේ බෝඩිමක. මගේ බෝඩිම කැම්පස් එකේ ඉඳන් බස් හෝප් 2ක වගේ දුරකින් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් බෝඩිම් කාමරයකට රුපියල් 5000ක් ගන්නවා. හැබැයි දැන් ඒක මං හිතන විදිහට 6000ක් වෙලා තියෙන්නේ. ඒ 5000 ගන්නේ ඔයගොල්ලෝ ඒ කාමරේ තව ළමෙක් හරි ළමයි දෙන්නෙක් හරි තුන් දෙනෙක් එක්ක හරි ෂෙයා කරගන්නවා නම් ඔයාලට තනි කාමරයකින් උවමනාවක් තියනවා නම් අනිවාර්යෙන් කාමරේට රුපියල් 10000ක් 11000ක් වගේ වියදමක් යනවා. ඊට අමතරව අපිට කරන් බිල් එක වතුර බිල ඒවා ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මට නම් මම ඉන්න කාමරේට රුපියල් 6000යි. ඊට අමතරව වතුර බිලයි ලයිට් බිලයි ගෙවන්න මම රුපියල් 1000ක් අයින් කරනවා. එතකොට මට ඔක්කොම රුපියල් 7000ක වියදමක් යනවා නවතැනට. ඒක සමහර තැන්වල වෙනස් වෙන්න පුළුවන්. සමහර අයගේ ලයිට් බිල් වතුර බිල් ඒගොල්ලෝ වෙනම අය කරන්නේ නැහැ. එක කාමරේට යන කුලිය විදිහට එකට ගන්නවා. එහෙම තැන් තියෙනවා. කැම්පස් එක ගාව සාමාන්‍යයෙන් කාමර බෝඩින් පොඩක් ගණන් වැඩි. 8000ක් 7000ක් වගේ වෙනවා. කැම්පස් එකෙන් චුට්ටක් දුර හින්දා තමයි මට 6000ට හම්බ වෙන්නේ. ඔයගොල්ලෝ ෆස්ට් ඉයර් ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් අපේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් යද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් බෝඩිමක් හොයාගන්න ඕනේ. ඉතින් මම මගේ මාසික වියදමට නවාතැනට යන වියදමට රුපියල් 7000ක් වෙන් කරලා තියෙනවා දැනට. එතකොට මම කෑම වියදමට රුපියල් 12000ක් අයින් කරා. ඊළඟට ගමන් බිමන් වියදම් වලට රුපියල් 1800ක්, ලිපි ද්‍රව්‍ය වලට රුපියල් 1500ක්, ඒ වගේම නවාතැනට රුපියල් 7000ක මුදලක් වයින් කරා. එතකොට මට මාසෙකට සම්පූර්ණ වියදම යනවා රුපියල් 21300ක් වගේ. කියන්නේ 22000ක් කියමුකෝ. ඒ වගේ වියදමක් යනවා. ඉතින් මේක හැම මාසෙම මේ විදිහටම තියෙන්නේ නැහැ. මීට වඩා වැඩි වෙනවා නැත්නම් මීට වඩා අඩු වෙනවා. ඉතින් ඔයාලටත් එහෙමයි. ඔයගොල්ලෝ වියදම් කරන විදිහ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම අද අරන් එන වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා කැම්පස් යන යාළුවාටත් මේක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ කැම්පස් එකේ මොන හරි දෙයක් ඔයාලට දැනගන්න ඕන නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒකට reply එකක් දාන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්. bye.